NBRI ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය. සුබෝදෑසනක් සියලු දෙනාට. දැනට NBRI මගින් අපි ස්ථාන 702ක් පරීක්ෂණ අවසන් කරලා තියෙනවා. අපි හඳුනාගත් ප්‍රධාන නායවල් 331ක් මහනුවර දිස්ත්‍රික්කයේ පුරා විසිරලා තියෙනවා. ඒකෙන් 104ක් තමයි ගොඩනැගිලි වලට බලපාලා තියෙන්නේ. එම ස්ථාන 702ට නිවාස 5808ක් ඇතුළත් වෙනවා. ඒකෙන් high risk, ඒ කියන්නේ අධි අවදානම් ලෙස නිවාස 3352ක් හඳුනාගෙන තියෙනවා. වෙනත් ගොඩනැගිලි 58ක පරීක්ෂණ කටයුතු අවසන් කරලා තියෙනවා සහ මාර්ග RDA, PRDA, KMC road සියල්ලේ පරීක්ෂණ අවසන් කරලා තියෙනවා. නැවත පදිංචි කිරීම 132ක පරීක්ෂණ අවසන් කරලා වාර්තා ලබා දීලා තියෙනවා. පාසල් සම්බන්ධයෙන් ගත්තොත් මුලින්ම අපිට ඉල්ලීම් ලැබුණේ පාසල් 64ක, දැනට 76ක වාර්තා ලබා දීලා තියෙනවා සහ 12යි 20 වෙද්දී නැවත 196ක් එකක් දක්වා මේ ඉල්ලීම් ප්‍රමාණය වැඩි වුණා. එම ප්‍රමාණය පරීක්ෂණ සඳහා අපි Google ෆෝම් එකක් හඳුන්වලා දීලා තොරතුරු ගන්න සැලැස්සුවා. නමුත් එම Google ෆෝම් එකට අදාළ දත්ත දැනටමත් ලැබිලා නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා ඉතිරි පාසල් ප්‍රමාණය කඩිනමින් පරීක්ෂා කිරීම සඳහා එක් ස්ථානයකින් ඉල්ලීම් ප්‍රමාණය ඇවිල්ලා මේ කඩිනම් කරගන්න අදාළ පාර්ශ්වයන් මේකට යොමු වෙන ලෙස. දුම්රිය මාර්ග ගත්තොත් දැනට සියලුම පරීක්ෂණ කටයුතු අවසන් කරලා තියෙනවා. නිලධාරිතුමිය නුවර දිස්ත්‍රික්කයේ MBR කණ්ඩායම් කීයක් දැනට වැඩ කරමින් යනවද? දැනට කණ්ඩායම් 9ක් ඉන්නවා. 9න් ඔෆිසර්ස්ලා දෙන්නෙක්ම ඉන්ජර්ඩ් වෙලා තියෙන්නේ. එතකොට අපි කණ්ඩායම් කියලා හඳුන්වන්නේ ඒ කියන්නේ ශේෂ්ත්‍ර පරීක්ෂණ සඳහා යොමු වන කණ්ඩායම් විතරක් නෙවෙයි. මේ රිපෝට්, ඒ කියන්නේ රිපෝට් ප්‍රෙපරේෂන් වලටත් කණ්ඩායම් කාර්යාලයේ ඉන්න ඕනේ. ඒ රිපෝට් ඒ සියලුම කණ්ඩායම් සංඛ්‍යාව ගත්තොත් දැනට 9යි. අපිට IGSL එකකින් සහ යුනිවර්සිටි වලින් වෙනත් ආයතන වලින් අපිට ඔෆිසර්ස් ලැබිලා එයාලා දැන් ඉවත් වෙලා තියෙන. ඒ කියන්නේ එම ආයතන වල වැඩ කටයුතු සඳහා දැනට ඉන්නේ NBRO ඔෆිසර්ස්ලා විතරයි. නේ ශේක්ෂණ පරීක්ෂා කණ්ඩායම් කීයක් ඉන්නවද? පරීක්ෂණය සඳහා මට යොමු කරන්න පුළුවන් 6ක් හෝ උපරිම 7ක් දක්වා පමණයි. එතකොට දැන් ඔයාලගේ පරීක්ෂණ කරන්න කොච්චර කාලයක් අවශ්‍ය වෙයිද ඉදිරියට? දැනට අපේ පරීක්ෂණ, ඒ කියන්නේ අපේ නිරීක්ෂණ අනුව ප්‍රධාන නායවල් සියල්ලේ පරීක්ෂණ කටයුතු අවසන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට නිවාස විදියට 18000ක සංඛ්‍යාවක් ලැබුණත් පසුගිය සතිය පුරාවට අපි වැඩිපුර නිරීක්ෂණයට ලක් කරේ කියන්නේ කණ්ඩි කටාම් වැටීම් වලි සුළු ඒ කියන්නේ ප්‍රධාන නාය නෙවෙයි. එතනදී අපි assume කරනවා ප්‍රධාන නාය සියල්ලේම වැඩ කටයුතු අවසන් කළා. දැනට තියෙන්නේ මේ කණ්ඩි කඩා වැටීම් සහ ඉරිතැලීම් වැනි සුළු තත්ත්වයේ අවදානම් කියලා. පාසල් වලට වෙනම කණ්ඩායමක් ඉන්නව නේද? පාසල් වලට වෙනම කණ්ඩායමක් කලින් හිටියා. එතකොට අපිට ලැබුණු රික්වෙස්ට් ප්‍රමාණය එම කණ්ඩායම සම්පූර්ණ කරලා අවසන් කරා. ඊට පස්සේ මම හිතන්නේ පාසල් ආරම්භ කරාට පස්සේ තමයි නිරීක්ෂණ කටයුතු කරලා නැවත සංඛ්‍යාව වැඩි වුණේ. දැන් ඒ කණ්ඩායම දැන් නැද්ද? නැහැ. ඒකයි මම යෝජනා කරන්නේ පාසල් වලින් විදුහල්පතිවරු අපේ ආයතනයට එනවා. අපිට ඒ ගැන එක තැනකින් යොමු කරලා ඒක කඩිනම් කරගන්න මේ උදව් කරන්න අපිට පුළුවන් ඒ ටික. ඒක තමයි අපිට අර කණ්ඩායම ඇක්ටිවේට් කරන්න බැයිද දැන්? එයාලා කොළඹ ඉන්නේ. මම යෝජනා කරන්නේ මට දැනෙන විදියට අපි නිරීක්ෂණය කළ යුතු පරීක්ෂාවට ලක් කළ යුතු පාසල් පමණක් ලබා දුන්නොත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් ඒ ගෲප් එකත් එක්ක බලලා දෙන්න පුළුවන්. ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා පුළුවන් නේ. ඒගොල්ලෝ දන්නවනේ පාසල් ටික වෙනම මේ අධ්‍යාපන නිලධාරීන් බලධාරීන් දන්නවනේ මොන පාසල් වලද අවශ්‍ය වෙන්නේ කියලා. ෆෝම් එක ගැන තමයි අපිට පොඩ්ඩක් අදහසක් ආවේ නැති නැතාලේ අනිත් ටික අපි අර 76 ටික තොරතුරු ටික පාසල් වලට දීලා තියෙනවා. මේක මම පෞද්ගලිකව බලලා ඒ අප්ඩේට් එක දෙන්න. ඔව් ඒක මොකද විදුහල්පතිවරුන් එවනේ මටත් වඩා පොඩ්ඩක් එහාට කියලා බලන්න වෙනවා නේ. මෙහෙමයි පාසල් ගැන සම්පූර්ණ තොරතුරක් අධ්‍යාපන ඔබතුමාලා ළඟ තියෙනවද දැනට? තියෙනවා. දිස්ත්‍රික්ක තොරතුරු NBR එකට දීලා නැද්ද මහත්මයා? දැන් මෙහෙමයි අපි අර මුලින් අර්ජන්ට්ම ටික දුන්නා.
ඒ කියන්නේ අපිට පාසල් පටන් ගන්න ඕන ටික දුන්නා. ඊට පස්සේ අර පාසල් ගියාම දකින සමහර සිද්ධිත් එක්ක ඒගොල්ලෝ වාර්තා කරනවා. ඒ නිසා මම ඒක පර්සනලි මරන් ඒ සමහර දේවල් සමහරට NBRI එකට අවශ්‍යම නැතුව ඇති. ඒ කියන්නේ සමහරට විත්‍යක් පුපුරලා වගේ එකක් නම් ඒක එච්චර දුර යන්න ඕනේ නැතුව ඇති කියලා මට හිතෙනවා නේද? ඒක නේද කියන්නේ? ඉතින් ඒක නිසා ඒවා වෙන් කර ගන්න වෙනවා. ඒකලා ඒක අඩු කරලා දෙන්න ඒක. ඒතර මේක රන් කරගන්න ලේසි. අනිත් එක අර අවදානම් නායම් සියල්ල පරීක්ෂා කරලා ඉවරයි කියලා කිව්වනේ. ප්‍රධාන නායම් ප්‍රධාන නායවල ඉවරයි. පොටෙන්ෂල් ලෑන්ඩ්ස්ලයිඩ් ඒරියා නම් තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා මහත්මයා. දැන් ඔය මේ ඔලුවාවත් මහරසන පැත්තේ බරපතල නායම් ප්‍රමාණයක් සිද්ධ වුණේ හේ වැහැට ප්‍රාදේශීය කොට්ටාසට අදාළව. එතන පරීක්ෂා කරලා ඇවිල්ලා තිබුණා. නමුත් ගමේ අයගෙන් ප්‍රධාන චෝදනාවක් තියෙනවා. මට පින්තූරත් එවලා තියෙනවා. මම සමහර ගමට ගියා බලන්න. මට ඒ කියන අවදානම තැනට යන්න වෙලාව මදි වුණා. උඩ ඇවිල්ලා රැඳිච්ච ගල් තියෙනවා. 2012 ඒ ගමට ඒ වගේම ගල් ඇවිල්ලා ගෙවල් ශලකුතු ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. 2012. ඒ අවදාන තිබිය තමයි මේ ගමේ ඊට පස්සේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ නායේදීත් විශාල ප්‍රමාණයක ගල්, සාමාන්‍ය කාමරයක් විතර විශාල ගල් ඇවිල්ලා ගෙවල් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. තවත් එහෙම ඇවිල්ලා එන්න නියමිතව රැඳිලා තියෙන ගල් කන්ද මුදුනේ තියෙනවා. ඒතර NBR එකෙන් බලලා තියෙන්නේ මම දන්නවා ඔබතුමීලා කාර්ය බහුලයි සහ කණ්ඩායම් ප්‍රමාණය මදි. නමුත් බලලා තියෙන්නේ ආපදාවට ලක් වෙච්ච ගම පමණයි. මේ ටික බැලුවේ නෑ. හැබැයි මේ අවදානම සහිතව ගමේ මිනිස්සු ඉන්නවා කියලා කියනවා. එතකොට මේ බැලුවා කියන ඒ වගේ යම් අඩුපාඩු සහිතයි. අපිට මොකද්ද කරන්න පුළුවන්? මේක ටිකක් බරපතල ප්‍රශ්නයක් නේද? අතන හැමතැනම වගේ ඔහොම තියෙනවනේ ගල් ඉල්ලලා තියෙන තැන්. අපි සාමාන්‍යයෙන් පරීක්ෂණ කටයුතු කරන්නේ අපිට පෙන්වන ස්ථානයේ විතරක් නෙවෙයි. එතකොට ලෑන්ඩ්ස්ලයිඩ් එකේ ඉනිෂියේෂන් ඒරියා එක කොතනද? ඒකේ බොඩි එක සහ ෆ්ලෝ පාත් එක කියන ඔය කොටස් තුනම ඇතුළත්ව සම්පූර්ණ ලෑන්ඩ්ස්ලයිඩ් එකේ අපි පරීක්ෂණ කටයුතු කරලා තමයි වාර්තාව හදන්නේ. ඔය කියන ස්ථානය පිළිබඳව මම මෙහෙමයි මහත්මයා මේ මෙතන විතරක් නෙවෙයි මම මේක එක්සැම්පල් එකක් කිව්වේ. මෙතන ඉන්නවනේ ප්‍රාදේශීය ලේකම්තුමාලා තුමියන්ලා. චුට්ටක් අහලා බලන්නකෝ. අපි ප්‍රාදේශීය ලේකම්තුමගෙන් ඇහුවොත් කියයි දවසට කී දෙනෙක් හොයාගෙන යනවා කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඒ කියන්නේ මෙහෙමයි සමහර තැන්වල තියෙනවා මිනිස්සුන් ගම්වල මිනිස්සුන් තීරුම් ගන්නෙත් නෑ මේත්ත තත්ත්වේ. සමහරට NBR රිපෝට් එක පිළිගන්න කැමති නැති තැන් තියෙනවා. ඔබගේ නිර්දේශය නිවැරදි ඇති. ඒ වගේම තමයි අර ඔය කියන තත්ත්වෙනුත් තියෙනවා ගම්වල. ප්‍රාදේශීය ලේකම්තුමිය පොඩ්ඩක් ඔය තත්ත්ව ගැන පැහැදිලි කරන්න. මේක කියන්නේ විශාල ප්‍රශ්නයක් ගම්වල. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නවද ගෙවල් වල යනවද වගේ ප්‍රශ්නයක් අපෙන් අහනවා. ඒ කියන්නේ මොකක් හරි නිශ්චිත උත්තරයක් දුන්නොත් ඉන්න පුළුවන්ද බැරිද කියලා. මම ඔබතුමීට මේ ගැන කතාත් කරලා ලියුමකිනුත් දැනුම් කරා මේ ප්‍රශ්නේ. ඒ වෙලේ ඇත්තටම ඔළුවවත්තේ උනේ ටීම් දෙකක් තමයි පරීක්ෂාවට ආවේ. එතකොට රිපෝට් එකේ අපිට ගැටලු තියෙනවා රිපෝට් එකේ දැන් තියෙන ගැටලු තියෙන්නේ මධ්‍ය අවදානම් කියලා කොටසක් ඉන්නවා. දැන් ඒ අය පිළිගන්න කැමති නැහැ මධ්‍ය අවදානම්. මොකද ඊට අල්ලපු ගෙදර අධ්‍ය අවදානම් මෙතන අනිත් මැද ඉන්න කෙනා මධ්‍ය අවදානම් කියලා ඇවිල්ලා තියෙනවා. ඒතර ඒ අය පිළිගන්න කැමති නැහැ සහ අපිටත් ගැටලු ආවා රිපෝට් එක බලද්දී. ඒ නිසා මම මෙතුමියට කතාත් කරලා ලිඛිතව දැනුවත් කරා මට නැවත වරක් මේක පරීක්ෂාවක් කරලා දෙන්න කියන එක. ඔය සම්බන්ධව මේ රික්වෙස්ට් එක ඊයේනේ මිස් මට දුන්නේ නේද? සහ ඔතන තව ගැටලුවක් තියෙනවා. අපි පරීක්ෂණයට ලක් කරන්නේ ගොඩනැගිල්ලනේ. එතකොට ගොඩනැගිල්ලේ ඉන්න පුද්ගලයා පිළිබඳ මේ ඒ ඩෙන්ටිටි එක දෙන්නේ අපිත් එක්ක සහභාගී වෙන නිලධාරියා. එතකොට ඒ ගෙදර මේ කියන නිවසේ වාසය කරන්නේ ඒ ඇත්තම පුද්ගලයාද කියන නාම ලේඛනය නිවැරදිව දිව යුතුයි මේ වාර්තාව නිවැරදිව සකස් කරන්න. නෑ එතන එහෙම ගැටලුවක් නෑ මහත්මිය. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ නමයි නිවසේ හිමිකාරිත්වය පැටලිලා නෑ. එහෙම නෑ. එහෙම වෙලා නෑ. එතන තියෙන ප්‍රශ්නේ තමයි අත්‍තරම දෙපැත්තම ගෙවල් දෙක නාය ගිහිල්ලා. මැද ගයක් ඉතුරුලා තියෙනවා. සමහරවිට ඔබගේ තාක්ෂණික කාරණාවලට ග්‍රහණය වෙන විදිහට ඒක වාසය කරන සුදුසු තැනක් විදිහට ඔබටත් දැනෙනවා ඇති. ඒ කියන්නේ ඔබගේ අර තාක්ෂණික තියෙන නිර්දේශ වලට අනුව. නමුත් බැලුමට තේරෙනවා එතන මිනිස්සුෙකුට ඉන්න බෑ කියලා. අපේ ඇහැට පේන එක. ඔන්න උතර ගැටලුවක් තියෙනවා. මම නැවත පරීක්ෂාවක් කරනවා. ඔව් ඒකයි සහ අර මම කිව්ව කාරණාට මේ ගමේ ඉහළ කන්දේ රැඳිලා තියෙන ගල් තියෙන ස්ථාන සම්බන්ධයෙන් චුට්ටක් පුළුවන් නම් බලන්න. අපි ඒ වගේ කියන්නේ අපිටත් ළඟා විය නොහැකි තැන් වලට ඩ්‍රෝන් සර්වේ කරනවා. ඒ දත්ත උපයෝගී කරගෙන තමයි ෆයිනල් රිපෝට්. කොහොම හරි. බොහොම ස්තුතියි. අනිත් එක මේ මහත්මිය මේ
අපි දැන් ISL එකයි යුනිවර්සිටි එකයි කට්ටිය ගියා නේද? ඒගොල්ලෝ නෑ නේද දැන්? ඔබතුමීලා ඉල්ලීමක් කරාද ආයෙ එන්න කියලා? ගිය සතිය වෙද්දිත් එයාලා ඇවිල්ලා හිටියා. නැවත දැන් නෑනේ. ටීම් 9 8 9 දෙනෙක් ඉන්නවා කිව්වේ. ඒක ටීම් ගාන වැඩි වුණොත් මීට වඩා ඉක්මනට අපිට ඉවර කරගන්න පුළුවන් වේද? නැත්නම් පුළුවන්. ඒක ඔබතුමීලා ආයතන ඉල්ලීම කරාද? නැවත ඒ කියන්නේ අපිට වෙනම ටාස්ක් එකක් එදා 10 වෙනිදා රැස්වීමේදී දුන්නා පූර්ණ හානි නිවාස බලන්න. එතකොට ඒකේ හරි දත්ත ටික හදාගෙන අවශ්‍ය ටීම්ස් ටික බලලා ඊට පස්සේ පිටින් අපිට ගන්න පුළුවන් රික්වෙස්ට් එක. මම අර ඉස්සෙල්ලා කිව්වෙත් ඒක අර පාසල් වලත් අර කලින් බලපු ටීම් එක ආයෙ ඇක්ටිවේට් කරමු. ඒතර ඕගලන්ට ඒක අතහැරලා දාන්න පුළුවන් නේ. පාසලට ඒක ඒ කට්ටියට ගෙන්නගමු. දැන් විශ්වවිද්‍යාල කට්ටියක් කරානේ ඒක නේද? නෑ ආණ්ඩුකරතුමා මට තේරෙන කාරණේ මෙන්න මෙහෙම එකක්. දැන් අවදානවර තිබුණු මට්ටමෙන් නෑනේ. දැන් මේක ඒ කියන්නේ ගමේ අවදානම තිබුණට අපිට මේක දැනෙන්නේ නෑ. දැන් මේක අවදානම් පහව ගිහිල්ලා මේක දැන් සාමාන්‍යකරණ වෙමින් යනවා. එතකොට අපි ආපෞසරයක් අපි රාජ්‍ය ආයතන විදිහට අපි සාමාන්‍ය වේගින් වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි මේ සාමාන්‍ය වේගින් වැඩ කරලා බෑ ගමේ ප්‍රශ්නේ තාම තියෙනවා. විශේෂයෙන් NBR වගේ ආයතන. එතකොට අර ආපදාව අවස්ථාවේ වැඩ කරපු වේගින්ම තවදුරටත් අපිට වැඩ කරන්න වෙනවා. නේද දිසාපතිතුමා? දැන් ගෙවල් ගත්තාම ඔබතුමියම කියනවා රික්වෙස්ට් 18000ක් තිබිලා තියෙනවා. ඒතකොට 5800 ගාණක් අපි කම්ප්ලීට් කරලා තියෙනවා නේද? ඒතකොට 18000ක් රික්වෙස්ට් තිබිලා තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම දැන් අපිට ටීම් 6යි තියෙන්නේ ඉස්සරහට වැඩ කරගෙන යන්න. දැන් මේකේ පැහැදිලිවම දැන් අපි පහුගිය කාලේ යොදාගත්තට වඩා තව ටීම්ස් යොදා ගැනීමේ හැකියාවකුත් තියෙනවා කියලා ඒ ටීම් වලින් එළියෙන් සම්බන්ධ වෙච්ච අය කියනවා. මොකද යාලා කියන්නේ දැන් පහුගිය කාලේ තිබුණාම අපිට ගත්තාම ප්‍රවාහන පහසුකම් වල ප්‍රශ්න තිබුණා. දැන් ඒව නැහැ. එතකොට ඒගොල්ලන්ටත් කොළඹ ඉඳන් එන්න පුළුවන් අය ගොඩ ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති ඇවිල්ලා තවදුරටත් ස්වේච්ඡා සේවය දෙන්න. එයාලා කියන එක තමයි ගිය වීකෙන්ඩ් එකෙන් පස්සේ එයාලට ආරාධනයක් නැහැ කියලා. මේ වීකෙන්ඩ් එකට එන්න කියලා ආරාධනයක් නැහැ. ඒක නම් විශේෂයෙන් සලකා බලන්න. ඒ කියන්නේ IGSL එක අපිත් එක්ක සාමූහිකව වැඩ කරන ආයතනයක්. ඔය විදියට කොහොමද මම වෙනම කතා කරලා බලන්න. ඔව් මම හිතන්නේ ඒගොල්ලෝ ගන්න වෙයි. අනිත් එක තමයි අපිට දැන් පාසල් වලත් රික්වෙස්ට් අලුතෙන් ඇවිල්ලා තිනවනේ. ඒක නිසා ඒව අපිට නොසලකා ඉන්නත් බෑ. ඒක නිසා අපි පාසල් වලට සම්බන්ධ කරගත්තේ විශ්වවිද්‍යාලයනේ. මම හිතන්නේ ඔයාලගේ පැත්තෙන් තීරණයක් ගන්න වෙයි. එයාලගේ සේවයක් තවදුරටත් ගන්නවද කියන එක. මොකද අපි අර පහුගිය කාලේ කරාටත් වඩා වේගයෙන් දැන් අවශ්‍යතාවයන් තියෙනවා. එකක් තමයි මෙතන අර අපිට හරියටම තාම නිශ්චය කරගන්න බැරි වෙලා තියෙනවා. අපි දිස්ත්‍රික්කයේ විදිහට හරියටම කීයද සම්පූර්ණයෙන්ම හානියටපත් වූ නිවාස කීයද කියන කාරණේ. දැන් ඒක නිශ්චය කරගන්න ඒක මත තමයි අපේ ඉඩම් සම්බන්ධ කාරණා සහ ගෙවල් සෑදීම ඔක්කොම දේවල් සැලසුම් කරගන්න වෙන්නේ. ඒක නිසා දැන් මේවා ඉතාමත්ම වේගයෙන් කරන්න අවශ්‍ය වෙනවා. නැත්තම් මේවා අවුරුදු ගණන් හෝ මාස ගණන් දුවන්න පුළුවන් කාරණා නෙවෙයිනේ. ඒක නිසා මම කියන්නේ ඒ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අයගේ සේවය තවදුරටත් ගන්න වේවි. ඒ වගේම අනිත් එක තමයි මගේ මතය තමයි දැන් ඔබතුමියලා දෙන්නේ තාක්ෂණික රිපෝට් එක යන්නේ දෙන්නේ. එතකොට මගේ අනිත් පැත්තෙන් අපේ පරිපාලන නිලධාරීන්ගෙන් ඉල්ලන දේ තමයි ඒ තාක්ෂණික රිපෝට් එක මත විතරක් පදනම් වෙලා තීරණ ගැනීම අවශ්‍ය නැහැ ඉතින්. ඇත්තටම දැන් මොකක් හරි තැනක පැහැදිලිවම අවධානමක් තියෙනවා නම් අපිට ඒක තේරෙනවා නම් ඒක එහෙම තමයි. ඒක P1ද P2ද P3ද කියන එක නෙවෙයි. ගේ කැඩිලා නම් කුඩු වෙලා නම් ඉතින් කුඩු වෙලා තමයි. ආයිත් ඒක ඉතින් ඒක ආයිත් NBR එකේ වාර්තාව වැදගත් වෙන්නේ අනාගතයේදී වෙන්න තියෙන එකක් තමයි ඒගොල්ලෝ කියන්නේ නේද? අවදානමනේ ඔයාලා කියන්නේ. අනිවාර්යයෙන්ම අපි ඒ කියන්නේ රිස්ක් එක ගැන තමයි රිස්ක් එක. සමහරලාට මුළු නායම ගිහිපු තැනක දැන් ඊට පස්සේ රිස්ක් එකක් දැන් නැහැ නේද? සම්පූර්ණයෙන්ම ඉවර වෙච්ච තැනක ගල විතරක් නයි ඉතිරි වෙලා තියෙන්නේ. රිස්ක් එක බිඳුවයි නේද එතකොට? ඒක තමයි. ඒ තාක්ෂණික ගැටලු එනවා. මොකද සම්පූර්ණයෙන්ම ගෙවල් කැඩිච්ච තැන්වල මම දැක්ක NBO වාර්තාවේ අර ලොකු රිස්ක් එකක් තියෙන විදිහක් නෙමෙයි දීලා තියෙන්නේ. ඉවරයිනේ ඉතින් ඒක. ඉවරයි ගිහිල්ලා ඉවරයි ඒක. එතකොට අනාගතේ රිස්ක් එකක් නැහැ. ඒක නිසා සම්පූර්ණයෙන්ම NBO වාර්තාව කියන්නේ එක තාක්ෂණික ලියවිල්ලක් විතරක් කියන එකත් අපි මතක තියාගන්න ඕන. එතකොට පාසලක් පෙනිපෙනි තියනවා නම් මේක නාය යනවා කියලා ඉතින් ඒ අපිට පේන එක තමයි වඩාත් වැදගත් එක. අද හවස අදවස් තිනවනේ රැසීමක් ප්‍රාදේශීයකම් තුමන්ලා තුමියන්ලත් එක්ක NBRI එකත් එක්ක නේද? ඔව්. ඒකෙදී මේ ප්‍රාදේශීයකම් තුමන්ලා තුමියන්ලා ওই ප්‍රශ්න දිගට විස්තර කරා ඊට පස්සේ අපෙන් අවශ්‍ය නම් මොකක් හරි
අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් එක්ක කතා කරන්න NBR එක අපි කරමු. අර කිව්වා වගේ අර කණ්ඩායම් ටික දිගටම පාවිච්චි කරන්න වෙනවා. අනිත් එක හංසක මේ මම කිව්වා වගේ පාරවල් දැන් හරිනේ. අද නිසා ඒක ඉක්මන් කරන්න ඉස්සරටත් වඩා වෙකින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. කණ්ඩායම් ටික ඔක්කොම දාගත්තොත්. තව යෝජනාවක් තියෙනවා මට. ඒ කියන්නේ ගොඩනැගිලි සම්බන්ධව සියල්ලක්ම NBR එකට නේ සාමාන්‍යයෙන් එන්නේ. ඊට පස්සේ මහවැලි සහ අනිකුත් ගංගා ආශ්‍රිත ෆ්ලඩ් ප්ලේන් වල තියෙන ගොඩනැගිලි වලට මුලින්ම ඒ අදාළ ආයතන වලින් ඉරිගේෂන් මහවැලි එකේ ක්ලියරන්ස් එකෙන් පස්සේ NBR වෙත යොමු කරනවා නම් අපිට යම්කිසි ප්‍රමාණයක් ෆිල්ටර් වෙනවා. ඒක පැහැදිලි කරනවා නම් මේජර් හසාඩ් එක ෆ්ලඩ් වෙන අවස්ථාවක ඒකට ට්‍රීට් නොකර ලෑන්ඩ්ස්ලයිඩ් එකකට ට්‍රීට් කරලා එතන වැඩක් නැහැ. කියන්නේ ෆ්ලඩ් එකකින් ඩැමේජ් වෙන හවුස් එකකට අපි ඒ ෆ්ලඩ් එකට ඔරොත්තු දෙන බිල්ඩින් එකක් නේ හදන්න ඕනේ. එතකොට ඒ අදාළ ආයතනයේ අනුමැතියෙන් පසුව අවශ්‍ය නම් විතරක් අපේ ආයතනයට යොමු කරන්න කියලා ඉල්ලනවා.